සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි එකතු වෙලා තියෙන්නේ සමනල වැව කයාක සවාරියක් යන්න. සමනල වැව කිව්වහම ප්‍රධාන වශයෙන්ම බෙලිහුල්ලොය ඒ වගේම තමයි හිරිකටුයි වගේ ප්‍රධාන ජල මූලාශ්‍ර වලින් පෝෂණය වෙන වැවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සමනල වැව ගත්තාම ප්‍රධාන වශයෙන්ම ජල විදුලි උත්පාදනය කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක් බව ප්‍රධාන වශයෙන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව සමනල වැව කයාකි සවාරියත් සමග එකතු වෙමු. අපේ සහායක රියදුරු මහත්මයා ඒ වගේම තමයි අපේ තවත් කීප දෙනෙක්ම කයාකි සමග එකතු වෙනවා. මම සංචාරක සියලුම දේශීය හෝ විදේශීය ලෝකල් ටුවරිස්ලා මෙන්ම ෆොරින් ටුවරිස්ලාට ආරාධනා කරන්න කැමතියි එන්න සමනල වැව පරිශ්‍රය විඳගනිමින් ආරක්ෂා කරන්න ඉදිරි අනාගතයටත් අපි විඳ වගේම දේවල් දායාද කරනවා. මේ අපේ එක්ස්පීරියන්ස් අනිත් සෙට් එක මේ තවත් පිටසක් කියලා කියන්නේ බෙලිහුල්ලොය ඒ වගේම තමයි හිරිකටුවේ කියන ප්‍රධාන ජල මූලාශ්‍ර වලින් පෝෂණය වන ජල විදුලි උත්පාදනය කිරීම සඳහා නිර්මාණය කරන ලද වැවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක දෙලා ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕන එක්ස්පීරියන්ස් එකක්. පුදුම ලස්සන කෙනෙක්. මේ අත්දැකීම මම හිතන්නේ වෙන කොයිවත් අපිට ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. ජීවිතේ විඳ ලස්සන අත්දැකීම. ඇත්තටම කියනවා නම් වචනින් කියන්න බැරි තවත් තරගයකින් එකතු වෙනවා. තවත් මෙවැනිම ත්‍රාසජනක වීඩියෝ එකකින් සමගින් අපි හමු වෙමු අපි එක්ස්ප්ලෝරර්.